අයිබෝවන් සුබදහමෙන් මිනිසාට ලැබුණු මිලකල නොහැකි දායාදයක් වූ ආහාරයක් ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබව මාව බොහෝ රෝගවලින් මුදා ගනිමින් දිගු කාලයක් අපව නිරෝගීව ජීවත් කරවන්න සුබදහම මැවූ අපූර්ව ආහාරය තමයි සුදුලූණු. අපේ ලේවල අඩංගු අහිතකර මේදය ඒ කියන්නේ LDL කොලෙස්ටරෝල් විනාශ කරමින් ශාරීරික සීනි මට්ටම පාලනය කරලා අධික රුධිර පීඩනය ප්‍රශස්ත මට්ටමට ගනිමින් අපගේ හෘදය සහ මොළය ආරක්ෂා කරගෙන පිළිකා සෛලද විනාශ කරන මේ ආදරණීය ආහාරය දිනපතා ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන සුවිශේෂී ප්‍රයෝජන මොනවද කියලා අපි දැන් බලමු. මේ වීඩියෝව අවසානයේ සුදුලූණු වල ඖෂධීය ගුණය ඉහළම මට්ටමින් ලබා ගන්න ආහාරයට ගත යුත්තේ කුමන ආකාරයකටද? සුදුලූණු කොපමණ ප්‍රමාණයක් දවසකට කීවරක් ගත යුතුද? වැඩිපුර ගුණදායක වෙන්නේ කුමන වේලාවකට ආහාරයට ගත්තොත්ද? කියන ප්‍රශ්නාර්ථ ඔබේ මනසට එනවා ඇති. මේ පිළිබඳව පාරම්පරික අත්දැකීම් සමගින් විද්‍යාත්මකව ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මම පාරම්පරික සර්වාංග ආයුර්වේද වෛද්‍ය රුවන්සිරි මිටිපොළ. ඈත අතීතයේ සිටම පෙරදිග වැසියන් වගේම අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඒ වගේම දේශීය වෛද්‍ය විද්‍යාවේ බොහෝ රෝගවලට ලබා දෙන ඖෂධයක් විදිහට සුදුලූණු නිතර භාවිතා කරලා තියෙනවා. අපේ පැරණි වෛද්‍ය ග්‍රන්ථවල වගේම විශේෂයෙන් පුස්කොළ පොත්වල සුදුලූණු ගැන බහුලව සඳහන් වෙනවා. අපේ පැරණි මුතුන් මිත්තන් සුදුලූණු වල අගය හොඳින්ම දැනගෙන දිනපතා ආහාර වේලට එකතු කරමින් බොහෝ රෝගවලට අද්භේතයක් ලෙස භාවිතා කරමින් නිරෝගීව ශක්ති සම්පන්නව දීර්ඝායුෂ භුක්ති විඳලා තියෙනවා. දිනපතා සුදුලූණු ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන සෞඛ්‍යමය ප්‍රයෝජන මොනවද කියලා අපි දැන් බලමු. අංක 1. අපේ රුධිරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් ඒ කියන්නේ LDL කොලෙස්ටරෝල් විනාශ කරන එක. අහිතකර කොලෙස්ටරෝල් විනාශ කරන්නේ අපේ ශරීරයේ ආරක්ෂා කරන HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරමින් එයට කිසිදු හානියක් නොකර. ඒක සුදුලූණු වල තියෙන සුවිශේෂ ගුණයක්. වර්තමාන ලෝකයේ මිනිස් මරණ වලින් වැඩිම ප්‍රතිශතයකට වගේ කියන්නේ අංශභාග තත්ත්වය සහ හෘදයාබාධ. මේ දෙකටම ප්‍රධාන හේතුව වෙන්නේ අධික රුධිර පීඩනය. අපි වසර ගණනාවක් අංශභාග රෝගීන් සම්බන්ධයෙන් කරපු අධ්‍යයනයකින් පෙනී කරුණක් තමයි ලංකාවේ අංශභාග රෝගීන්ගෙන් 60%කට ප්‍රධාන හේතුව වෙන්නේ අධික රුධිර පීඩනය. සුදුලූණු වල අඩංගු සුවිශේෂ රසායනික ගණනාවක් නිසා ඔබේ රුධිරයේ ඝනත්වය අඩු කරලා රුධිර නාල ප්‍රසාරණය වීමක් සිද්ධ වෙනවා. මේක සුදුලූණු වල තියෙන අදාහ ගන්න බැරි සුවිශේෂ ලක්ෂණයක්. ලේවල ඝනත්වය අඩු කරලා රුධිර නාල ප්‍රසාරණය වීම නිසා ඔබේ රුධිර පීඩනය ප්‍රශස්ත මට්ටමට පහළ යමින් ඔබව හෘදයාබාධයකට අංශභාග තත්ත්වයකට ගොදුරු වීමට තිබූ අවස්ථාවලින් මුදවාලනවා. දිනපතා සුදුලූණු අපේ ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීරයට ලැබෙන සුවිශේෂ ප්‍රයෝජනයක් තමයි අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමේ හැකියාව. බොහෝ දියවැඩියා රෝගීන්ගේ ශරීරයේ ඉන්සුලින් නිෂ්පාදනය වෙලා ස්‍රාවය වුණාට ඉන්සුලින් වලට ශරීරය දක්වන ප්‍රතිරෝධය නිසා ඔවුන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය වීමක් වෙන්නේ නැහැ. ඒකට එක හේතුවක් විදිහට ශරීරයේ අධික මේදය බලපානවා. මේ මේදය දහනය කිරීමේ ප්‍රබල හැකියාවක් සුදුලූණු වලට තියෙනවා. සුදුලූණු වල තියෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව. සුදුලූණු වල තියෙන ඇසිලින් කියන රසායනිකය ශරීරයේ පිළිකා සෛල විනාශ කරමින් නැවත පිළිකා සෛල වර්ධනය වීමට දැඩි ලෙස බාධා ඇති කරනවා. ආහාර මාර්ගයේ පිළිකා විශේෂයෙන් ආමාශයෙන් පහළ කොටසේ ඇතිවන පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් සුදුලූණු වලට තියෙනවා. වයසට යාමත් සමග කාන්තාවන්ට ඊස්ට්‍රජන් හෝමෝනිය ස්‍රාවය වීම අඩුවීමෙන් ඇතිවන රෝග තත්ත්වයන් පාලනයට සුදුලූණු උපකාරී වෙනවා. වයස අවුරුදු 45න් 50න් පසු සියලුම කාන්තාවන් දිනපතා සුදුලූණු ආහාරයට ගැනීම හරිම වැදගත්. දිනපතා සුදුලූණු ආහාරයට ගැනීමෙන් ඔබේ අස්ථිවල ඝනත්වයේ ඉහළ දැමීමේ හැකියාවක් සුදුලූණු වලට තියෙනවා. අස්ථිවල ඝනත්වයේ වැඩි වීමෙන් ඇද වැටීමකින් ඇතිවන අස්ථි බිඳී යාමකින් ඔබට වැළකෙන්න පුළුවන්.
සුදුලූණු වල තවත් සුවිශේෂී ගුණයක් තමයි අපේ මොළයේ ස්නායු ශෛල දුර්වල වීම වළක්වලා මතක ශක්තිය වගේම ධාරණ ශක්තිය වර්ධනය කිරීම. මේ වාසිය අපට ලැබෙන්නේ සුදුලූණු දිනපතා ආහාරයට ගැනීමෙන් මොළයේ ස්නායු ශෛල උද්දීපනය වීමක් සිද්ධ වෙන නිසා. ඊළඟ ප්‍රයෝජනය තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරන්න සුදුලූණු වලට පුදුම හැකියාවක් තියෙනවා. සුදුලූණු වල තියෙන මේ හැකියාව විවිධ කාලවල අපේ රටේ පැතිර යන වෛරස් රෝග වලින් වගේම බෝවෙන රෝග වලින් ඔබව ආරක්ෂා කරනවා. ඒ වගේම සුදුලූණු ප්‍රතිජීවකයක් විදිහට ක්‍රියා කරලා අපේ ශරීරයට අහිතකර බැක්ටීරියා වර්ග, වෛරස්, දිලීර වර්ග විනාශ කරනවා. අපේ මුතුන් මිත්තන් ඈත අතීතයේ සිටම සන්ධි ආශ්‍රිත වේදනා හා ප්‍රදාහ තත්ත්වයන් සඳහා සුදුලූණු විවිධ ආකාරයෙන් භාවිතා කරලා තියෙනවා. විශේෂයෙන් දනහිස, කොන්ද, තුනටිය ආශ්‍රිත සන්ධිවාත වේදනා සඳහා අත්බෙහෙත් හැටියට සීවස් ගණනාවක අත්දැකීම් ඔවුන්ට තියෙනවා. වර්තමානයේදීත් අපි සන්ධි ආශ්‍රිත රෝග සඳහා සුදුලූණු අඩංගු ඖෂධ නිතර රෝගීන්ට ලබා දෙනවා. සුදුලූණු දිනපතා ආහාරයට ගැනීමෙන් ඔබට ලැබෙන තවත් සෞඛ්‍යමය ප්‍රයෝජනයක් තමයි ඔබේ ශාරීරික තැම්පත් වී ඇති අනවශ්‍ය මේදිය දහනය කරලා තරබාරු භවෙන් තොර ප්‍රියමනාප සිරුරක් ඔබට ලබා දෙන්න දායක වෙනවා. අපේ ආදි මුතුන් මිත්තන් දැඩි වෙහෙසක් ගෙන දෙන ක්‍රීඩා කිරීමෙන් පස්සේ විශේෂයෙන් අංගම් පොරවැනි ක්‍රීඩා වලින් පසුව වගේම දැඩි ලෙස මහන්සි වී කරන ගොවිතැන් කටයුතු, ඒ වගේම වැව් ගමුණු බැඳීම් වගේ දැඩි ලෙස කය වෙහෙසෙන ක්‍රියාවලින් අනතුරුව ඔවුන්ගේ මහන්සිය තෙහෙට්ටු ගතිය නැති කිරීමට සුදුලූණු විවිධ ආකාරයෙන් නිතර භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව සුදුලූණු දිනපතා ආහාරයට ගැනීමෙන් ඔබට ලැබෙන සුවිශේෂ ප්‍රයෝජන රාශියක් තියෙනවා. ඒ වයින් කීපයක් ඊටාම කෙටියෙන් සඳහන් කළොත් ඔබේ සමේ වීර්ය ගතිය නැති කරලා දීප්තිමත් පැහැපත් සමක් ඔබට ලබා දෙන්න සුදුලූණු වලට හැකියාව තියෙනවා. ඔබේ ඇස්වලට හොඳ රුධිර සැපුමක් ලබා දී ඇස්වල පෙනුම වර්ධනය කරන්න සුදුලූණු උපකාරී වෙනවා. දිනපතා සුදුලූණු ආහාරයට ගැනීමෙන් ලැබෙන තවත් ප්‍රයෝජනයක් තමයි ආහාර රුචිය වැඩි කර ආහාර මනාව ජීර්ණය කිරීම. ඒ වගේම බඩපුරුවා දැමීමෙන් ඇතිවන අපහසුතාව වලින් ඔබව මුදවාලනවා. සුදුලූණු වලින් ලැබෙන තවත් විශේෂ ප්‍රයෝජනයක් තමයි ඔබව බිම ඇද වැටීමෙන්, පහර වැදීමකින්, ඒ වගේම කය වෙහෙසා වැඩ කිරීමෙන් ඇතිවන මාංශ පේශි වේදනාවන්ට හොඳ සහනයක් ලබා දෙනවා. අපි සඳහන් කළ ප්‍රයෝජන වලට අමතරව තවත් බොහෝ සෞඛ්‍යමය වශයෙන් වැදගත් ප්‍රයෝජන රාශියක් සුදුලූණු වල තියෙන්න පුළුවන්. එක ආහාරයක මෙවැනි සෞඛ්‍යමය ප්‍රයෝජන රාශියක් තියෙනවා කියලා කිව්වහමත් පුදුමයි නේද? හැබැයි අපේ ආදි මුතුන් මිත්තන් සුදුලූණු වල අගය හොඳින්ම දැනගෙන ඉඳලා තියෙනවා. සුදුලූණු වල ඖෂධීය ගුණය උපරිම මට්ටමින් ලබා ගන්න ආහාරයට ගත යුත්තේ කුමන ආකාරයකටද කියලා අපි දැන් බලමු. සාමාන්‍ය පුද්ගලයෙක් දවසකට මධ්‍යම ප්‍රමාණයේ සුදුලූණු බික් 2ක් හෝ 3ක් ආහාරයට ගැනීම ප්‍රමාණවත් වෙනවා. සුදුලූණු දිනපතා අමුයෙන් ආහාරයට ගැනීම ඊතරම්ම සුදුසු වෙන්නේ නැහැ. අමුයෙන් ආහාරයට ගැනීමෙන් බඩ දැවිල්ල වගේ ශාරීරික දාහ ගතියක් ඇති වෙන්න පුළුවන්. සුදුලූණු බික් 2ක් හෝ 3ක් බාගෙට තලලා රයිස් කුකර් එකේ හෝ මුට්ටියක තැම්බෙන බත් එක මත තබා වසා තැබීමෙන් පහසුවෙන් තම්බා ගන්න පුළුවන්. සුදුලූණු තම්බා පොඩි කර විනාඩි 10ක් 15ක් තබා රාත්‍රී ආහාරයට පෙර ලබා ගැනීම ඉතාම ගුණදායක වෙනවා. අපි ළඟට ප්‍රතිකාර ගන්න එන අංශභාග රෝගීන්ගේ ළඟම ඥාතීන් නිතර අපෙන් අහන ප්‍රශ්නයක් තමයි අංශභාග රෝගයෙන් වැළකීලා ඉන්න මොනවද කරන්න ඕනි කියලා. අංශභාගයෙන් වැළකීලා ඉන්න කරුණු 12ක් අපි හඳුනාගෙන තියෙනවා. ඒ කරුණු 12ට අමතරව දිනපතා සුදුලූණු ආහාරයට ගැනීමත් වැදගත් වෙනවා.